යහපත් වූ දිනයක් ප්‍රාර්ථනා කරන ඔබට 2026 වර්ෂයේ ජ්‍යොතිෂය පන්තිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි පහුගිය පන්ති වලින් අනතුරුව දැන් 2026 අලුත් පන්ති ආරම්භ කරන්න යනවා. ඒකට අපි 2026 මාර්තු මාසයේ පළවෙනි ඉරු දින තමයි මේ සම්බන්ධයෙන් අපි යොදාගෙන තියෙන්නේ. එහිදී සාකච්ඡා කිරීමට සහ අපි පන්තියදී කරන බලාපොරොත්තු වෙන කටයුතු බැලුවොත් අපි එහිදී විශේෂයෙන්ම මෙම පන්තියේදී ශ්‍රීපති ක්‍රමය සහ 60 පැය ක්‍රමය අපි සාකච්ඡා කරන්නේ නැහැ බොහෝ දුරට. පහුගිය පන්ති වල අපි ඒක සාකච්ඡා කරා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපිට ශ්‍රීපති ක්‍රමය 60 පැය ක්‍රමය සහ විදේශ කේන්ද්‍ර ක්‍රිෂ්ණමූර්ති තත්කාලයේ වැනි කොටසුත් කරන්න පුළුවන්. නමුත් අපිට මාස 6ක් වගේ කෙටි කාලයකදී තමයි මේ පන්ති අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී විශේෂයෙන්ම දල කේන්ද්‍ර සහ ශ්‍රී ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය තමයි වැඩිපුරම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද දැනට පවතින ක්‍රමවලින් ඉතාමත් සාර්ථක හෝ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න තියෙන ක්‍රමයක් තමයි ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය. එහිදී විශේෂයෙන්ම ගණනය කිරීම තමයි අපි මෙහිදී වැඩිපුරම කරන්නේ. ගණනය කිරීම තුලින් ඔබට පලාපල කියන ආකාරය පිළිබඳව අපි හැකිතාක් සවිස්තරාත්මක තොරතුරු සපයනවා. ඊට පස්සේ ඉතින් ඔබ අතේ තමයි තියෙන්නේ අපි දෙන ඒ උදාහරණ කේන්ද්‍ර සහ ඔබ පුද්ගලිකව කේන්ද්‍ර පරීක්ෂා කිරීම තුළින් තමයි ඔබේ දැනුම වැඩි කරගන්න ඕනේ. මොකද මාස 6ක් වගේ කෙටි කාලයකදී අපිට මේක සම්පූර්ණ ලොකු පරාසයක් දෙන්න බෑ. ඉතින් ඒ පස්සේ ඔබට පුළුවන් අපි දෙන තොරතුරුත් එක්ක විශේෂයෙන්ම මේ ගණනය කිරීම සහ අපි දෙන පලාපල කතනයට දෙන උපදෙස් මත බොහෝ දුරට සාර්ථක ගමනක් හදා ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔබෙන් ඉල්ලා සිටින මේ සම්බන්ධයෙන් යම් කෙනෙක් කැමැත්තක් දක්වන කෙනෙක් ඉන්නවනම් අපේ පන්ති වල සහභාගී වෙන්න. ඒ සඳහා අපි මේ දක්වලා තියෙන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. විශේෂයෙන් මෙහිදී තව කියන්න ඕන කරුණක් තමයි අපි මේක මාස 6ක් වගේ කෙටි කාලයකදී අවසන් කරනවා. ඊට පස්ව ඔබට අවශ්‍ය ඕනම කාලයක් අපි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකෙදී මුදල් අය කිරීමක් නැවත කරන්නේ නැහැ. ඒ වගේම අපේ පරණ පන්ති වල සහභාගී වුණ අයටත් දැනුම් දෙන්න ඕන. ඔයගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. අපි මේ පන්තියේදී ඔබෙන් මුදලක් අය කරන්නේ නැහැ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අපිට සම්බන්ධ වෙලා ඔබට නැවත ඒක අලුත් කරගන්න පුළුවන් අවස්ථාවක් මේ පන්තියේදී තියෙනවා. ඒ නිසා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඔබේ අවශ්‍යතාවයක් මේ පන්තිය සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් හරි ඔබට යම් තොරතුරක් දැන ගැනීමට හෝ විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් තවදුරටත් අපේ දුරකථන අංකයට කතා කරන්න කියලා ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.